ඔයා යම් අධිෂ්ඨානයක් කරන්න. ඒ කියන්නේ ඔයාට කෙනෙක් බනිද්දි ඔයාගේ හිත රෙද්දවද්දි ඔයාට මානසික පීඩනය දෙද්දි දරා ගන්න අපහසු වෙද්දි නෑ ඔයා නිහඬ වෙන්න. ඔයා ඔයාව පාලනය කරගන්න. ඔයාගේ සිතුවිලි පාලනය කරගන්න. ඔයා හිතන්නේ එයාගේ හැටි. මාත් එහෙම විය යුතු නැහැනේ. එයා මගේ කර්මයන් බාර අරගෙන කර්මයන් මගේ එකතු කරගෙන එයා මාව මගේ සසර ණය ගනුදෙනුවෙන් නිදහස් කරනවා. ඒක එයාට කොට ඒ දේම එයාට ගොඩක් පිං. එහෙම හිතන්න. ඒ වගේම තමයි ඔයාගේ හිතින් යම් අධිෂ්ඨානයක් කරන්න. මම මේ අහන්නේ මේ පුද්ගලයාගෙන් මම මේ අහන්නේ මේ මගේ හිත රිදෙන්නේ පෙර භවයක මගිනුත් ඔහුට හෝ ඇයට ලැබුණා වූ වේදනාවක්. අන්න ඒ වේදනාව තමයි මම මෙම් භවයේදී සංසාර ණය ගනුදෙනු විදියට